බෙදෙන බව දැකලා මැද තියාගෙන ඉන්නවා කියලා සමහර අපිට ඇහෙන දේශනාවලුත් තියෙනවා නේද වැහෙනන්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඊතනදී මැද මාවතක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඒ දේශනාවල මේ මැද කියන தත්වය ගැන ඔබ වහන්සේලාට හරියට දැනගන්න ප්‍රෝමනාව තියෙනවා. එතකොට මැද කියන තැනදී එතන මැදට කියන තැනදී මේ උන්වහන්සේ මේ බෙදීමකට අවුච්ච ආකාරයක් දේශනා කරනවා මේ සිත කියන තැනකින් පටන් ගන්න නිසා. සිත කියන තැනකින් පටන් ගන්න නිසා. ඒ සිත කියන තැනකින් පටන් ගන්න නිසා වෙනස මැදින් තමයි පටන් ගන්න තියෙන්නේ. මුලින් පටන් අරගෙන නැහැ. එතන සිත කියන තැනදී උන්වහන්සේ මේ අන්ත දෙකක් කියන්නේ මේ කැමැත්ත අකමැත්ත මත හොයන තැනක්. මං කැමති විදිහට හොයන තැනකින් පටන් ගන්නවා. ඒ පටන් ගන්න තැනදී ටික වෙලාවක් යනකොට මං කැමති තැන පොඩ්ඩක් මොකද්ද කියලා ඒ මෙදෙනකොට අපිට දැනෙනවා පොඩ්ඩක් හිත පොඩ්ඩක් ඒ හොයන තැනදී පොඩ්ඩක් සංසුන් වෙනවා වගේ දකිනකොට හිතෙනවා මේ මැද කියලා. මේ මැද ගැන කියනකොට භාග්‍යවතුන් වහන්සේලා අපිට මේ පිළිපදව දැන් ඔබ වහන්සේලාට ඒ ඇහිච්ච දේවල් තුළ ප්‍රශ්න වගේක් තියෙනවා කියලා දැනුවත් කරානේ. හොඳයි. අපි කියන මේ ආරම්භයේදී මේ අන්ත දෙකෙන් උන්වහන්සේ මැද මාවතකට ගියේ හේතුව මොකද්ද කියලා දෙන්නේ මේ ආකාරයෙන් මොන විදිහට පැටලිච්ච ආකාරයක්ද කියලා අපි දැන් හොඳට ධර්මයේ තුලින් සිහියෙන් උන්වහන්සේ අපිට විමසන්න කිව්වේ මොකද්ද කියලා අපි මේ දහම් කරුණු තවදුරටත් උන්වහන්සේලාගේ ගැටළු තුලින් මේක හොඳට මේ කොහොමද එතනින් උන්වහන්සේගේ දේශනාව තුළ පැවතිච්ච යථාර්ථය මොකද්ද අපි දැන් යථාර්ථයේ තුලින්ද අපි මේ යටපත් කරගෙන හරි තැනකින්ද මේ නිවැරදි කරගන්න යන්නේ කියලා අපි හොඳට විමසමු දැන් මේ වෙලාවේදී. හොඳයි වෙනස් අහන්න ඔබවහන්සේලා තියෙන ප්‍රශ්නේ. අවසරයි මේනාස් තෙරුවන් සරණයි. එහෙමයි තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ අන්ත දෙකක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. එහෙමයි. එතෙන්දී මැදමාවතක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමයි. සමහර දේශනාවල අපිට ඇහෙනවා සිත අන්ත දෙකක යන බව දැකලා මැද තියාගෙන ඉන්න කියලා ඒ බව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් කියලා. එහෙමයි මේ නාසද ඔබ වහන්සේ ප්‍රශ්නයක් නැතුවේ බුදුරජාණන් වහන්සේ අන්ත දෙකක් පිළිබඳව දේශනා කරනවා. එතනදී මැද මාවතක් ගැන දේශනා කරනවා. සමහර දේශනාවල අපිට ඇහෙනවා සිත අන්ත දෙකක යන බව දැකලා මැද තියාගෙන ඉන්න කියලා. ඒ ගැන පැහැදිලි කරන්න කියලා. ඉතින් මේ සිත කියන තැනින්ම පටන් ගත්තාම වෙනහන්ස එතනදිම ඇලිච්ච ගැටිච්ච තැනකින් තමයි අපි ආරම්භ කළා තියෙන්නේ. සිත එකපාර හටගත් එකක් එහෙම නෙවෙයි. සිතට අරමුණක් ඇවිල්ලා ඒ අරමුණේ බැඳිලා බෙදීමකට සකස් වෙච්ච තැනකදී මේ බෙදීම හටගත් හේතුව තුළ බෙදෙන තැනකදී මම මතුවෙච්ච ආකාරයක් උන්වහන්සේ දේශනා කරනවා නම් ඒ මම කියන තැනක් හටගත්ත තැනකදී කැමැති අකමැති විදිහට බෙදීමක් තමයි එතන තියෙන්නේ. එතකොට සිතකින් පටන් ගන්න තැනක් කියන්නේම සිත නිකන් නිත්‍ය තැනක් උනේ නැහැ. එතන අයිතියකින් තමයි පටන් ගත්තේ. සිත හටගන්න හේතුව මොකද්ද කියලා උන්වහන්සේ මේක මුල හොයාගන්න කිව්වානේ. දැන් සිත උඩින් වගේ එකක් ඉබේ පහළ වෙච්ච එකක් වගේද එතකොට දැනෙන්නේ. එහෙම නෙමෙයි නේද? සිත හටගත්ත හේතුවක් තියෙන්න බෑ. නිකම්ම සිත බෙදෙනවද? ඒක කරේ කවුද? කවුද ඒක බෙදලා තියෙන්නේ? සිත නිකන් දෙපැත්තට බෙදලාද? නිකම් බෙදුන්නේ නැහැ. සිතට යාපු අරමුණේ මම ඉඳලා තියෙන කොහෙද? ඒ මම ඉඳපු තැන තමයි උන්වහන්සේ මේ මම කියන තැනදී කැමැති අකමැති විදිහට බෙදෙන මම ඉන්න තාක්කල් තමයි බෙදීමක් සකස් වෙන්නේ. ඒ බෙදීම සකස් වෙන තැනදී උන්වහන්සේ පෙන්නන්නේ
ඒ අස්සේ තියෙන ආස්වාදයේ ගෙලිච්ච තැන. කැමති තැන. ඒ ආස්වාදයේ හේතුව මොකක්ද කියලා තමයි උන්වහන්සේලා අපිට මේ අනාත්මය තුළ බෙදන්න කෙනෙක් මෙතන නැහැ. ඒ ධර්මයන්ගේ හැටි තමයි ධර්මයේ එකට එකතු වෙනවා. ධර්මයේ එකතු වෙලා එතන අවසන් වෙනවා. අවසන් වෙච්ච ක්‍රියාවලිය. ඒකට බැඳෙන්න ගිය මේ ස්පර්ශය කියන තැනදී ඒක බැඳිච්ච තැනදී බෙදපු කෙනෙක් මතුවෙච්ච තාක්කල් උන්වහන්සේ පෙන්නනවා මේක අන්ත දෙකක් තියෙනවා. එතන තියෙන්නම සිතක් කිව්වනම් අනාත්මයේ තුල සිතක් තියනවද? තියෙනවද? නැහැ. ආත්මීය ගතියක් නෙමෙයි දෙක තියෙන්නේ. ආත්මීය ගතිය. යම් කෙනෙක් කියනවා නම් එතෙන්දී සිත ටිකක් නිවෙනවා, සිත සැහැල්ලු වෙනවා මොනවා හරි වචනයක් අර්ථයක් දුන්නා නම් හදාගත්ත එක නෙමෙයි. සකස් වෙච්ච එක. අනාත්මයට එහෙම අර්ථකථන දෙන්න බැහැ. එතන කොයි වෙලාවකවත් අර්ථයක් ගැන මේ විදියට උනා කියලා කතා කරන්න විදියක් නැහැ. එහෙනම් නැගිටගත්තම ක්‍රමක්‍රමයෙන් ඒක සියුම් වෙනකොට ක්‍රියාකාරීත්වය අඩු වෙනකොට වේගය පාලනය වෙනකොට වේගය විදිනකොට සිතත් එක්ක තිබ්බ වේගය තමාට වේගවත් බව අඩු වෙනකොට සංසුන් බවක් වගේ පේනවා. ඒ කියන්නේ තමා ඒ සංඥාවත් එක්ක එකතු වෙච්ච එකක්. හැබැයි මේ හටගත් හේතුවේදී ඒ හේතුව තුළ එනම් මේ සිත කියන්නේ එනම් ඒ ආස්වාදයෙන් ඇතුළේ ඇලිලම කියන දෙයක් තමයි ඉතින් තියෙන්නේ. අනාත්මය කියන්නේ අපි කිසි කෙනෙකුට එතන බුදුරජාණන් දේශනා කරන පරිදි මෙතන ඔය කිසි තැනකට අර්ථකථනයක් දෙන්න තැනක් නැහැ. දැන් මෙතන සිතක් කියන්නේ අරමුණට විතර. අරමුණට කැමති වෙච්ච එකට ගහගෙන ගිය වේගයට අයිතිකාරයක් වෙච්ච එක තමයි ඔතන අයිතියේ කවදා හරි තවදුරටත් බලවත් වෙච්ච මම හැංගිලා ඉන්නේ. මාතුලින් දකින කැමැත්තක මැද තමයි බෙදීම තියෙන්නේ. ඒ බෙදෙන තැනදී උනාස මේ ස්පර්ශය කොයි වෙලේ එක හරි පෙන්නන්නේ මේ අනාත්මයේ ගති ස්වභාවයක් තමයි හැම වෙලාවෙම ධර්මයේ එකතුලා බෙදෙනවා. ඒකේ ධර්මයකට එකතු වෙලා සත්‍යයක් ඇහෙනවනේ බෙදිච්ච හඬක් ඒ විදුණු හඬවල. ආලෝකයේ නැති තැනකදී ආලෝකය ආවම අඳුර නැති කරේ ඒ දෙක සම්බන්ධ වෙලා ඒක වෙනස් වෙච්ච ධර්මතාවය. හැබැයි මේ ස්පර්ශය කියන තැනදී ඒ ධර්මය එකතු වෙනකොට ඒ ධර්මය එකතු වෙලා විදිච්ච තැනදී යම් දෙයකදී එතන හඬක් ඇති වුණා නම් වෙනසක් ඇති වුණා නම් ඒ දෙකේ එකතු වෙන තැනදී ඒ දෙක හඳුනා ගන්න ගිහිල්ලා විඳින්න කිය ආස්වාදේ සංඥාව කියන තැනදී ඒක අවිද්‍යා සංඥාව කියන්නේ ඒකයි. නොදන්නා කමින් බැඳිච්ච තැනක් මේ. නැත්නම් අනාත්මයට මෙතන ඒ බෙදෙන තැනදී සියුම් වෙනකොට නිවන කියනවා නම් කවුරු හරි බෙදෙමින් ඉන්න තැනක නිවනක් නැහැ. බෙදෙච්ච තැනක් ඉන්න තාක්කල් නිවනක් නැහැ. මේ කිසි තැනකට නිවන නම් ඒක ස්පර්ශයෙන් ඒ හඳුනාගත්ත තැනදී බෙදීමක් සිදු වෙන්නේ නැහැ. බෙදලා පෙන්නේ උන්වහන්සේ මෙතන මැදමාවක් තියෙනකොට ඔක එකට නෑ ඔක වෙන වෙලා තියෙන කියලා පෙන්නන්නයි මේ මැදමාවට වෙන්නේ. මේ දෙක එකට තියෙන එක නෙවෙයි. මේ සංඥාවයි අයිතියයි මෙතන දෙකට එකතු කරගත්තේ බෙදීමක් තුළ මේ නාම රූප කියන දෙක එකටම තියෙන විදිහට තමයි දැන් ඇලිච්ච තැනයි හඳුනාගත්ත තැනයි මේ දෙක එකට එකතු වෙලා තියෙන්නේ. හඳුනාගත්ත තැනට රහසෙම මේ ආස්වාදී සියුම් ලෙස මුල බාරකට වෙන්නේ. මුල නැති හින්දා තමයි මේ මුල හටගත්ත හේතුව තවදුරටත් මුලක් තියනවාද කියලා. හටගත්ත තැනින්ම ඒක හැටි තමයි අනාත්මය අවසන් වෙනවා.
මැදමාවතකදී මේක ස්පර්ශ කරව මේ අනාත්මය එකතු වෙලා පිටිච්ච දැන් නැවත හඳුනගන්න ගිහිල්ලා පස්සපච්චය වේදනා කියන තැනදී මෙතන අවිද්‍යාව සතහන් නැවත එකතු කරා. ඒ එකතු කරන තැනට උන්වහන්සේ මෙතන මේ එකට නෑ කියන එකට නැවත නැවත සකස් වෙනවා කියන එකට උන්වහන්සේ මැද මාවතක් ගැන කතා කරේ. ඔබ මෙතන ආස්වාදයේ මේ විදිහට බෙදන්න හදන්න ඔබ බෙදෙන්නේ විදිහට ස්පර්ශ කළා විදීමකට හසු වෙලා තියෙනවා කියලා විදීම තනක් වෙන්නට තමයි උන්වහන්සේලා මේ මැද මාවතක් ගැන පෙන්වන්නේ. බෙදන්න මෙතන දෙයක් ඉතුරු වෙලා නැහැ. බෙදන්න දෙයක් නෙවෙයි, බෙදන කෙනෙක් මෙතන නැහැ. ඒ ක්‍රියාවලිය බෙදන්න නැතුව ඔබට බෙදන්න නැතුව මැද ඉන්න කියලා කෙනෙක්වත් දෙයක්වත් නැහැ. මැද කියන්නේ අවසන් වෙච්ච එකක් කියලා. පිළිගන්නදලක් නැහැ. වර්තමාන වශයෙන් දැනුවත් කරනවා. වර්තමාන මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව දැක ගන්න කියනවා. නැත්නම් මැද කියන්නේ මෙතන පවතින දෙයක් නැහැ. අපවතින දෙයක් ඔබ ස්පර්ශ කරලා විඳින්න යනවා. හැබැයි මෙතන පිළිගන්න තැනක් නැහැ කියලා කියනවා. ඒක පිළිගන්න තැනක් නැති වෙනකොට එතන අපිට ආස්වාද ප්‍රාසාසය හෝ වේවා, රූප ශබ්ද ගන්න ස්පර්ශයන් හෝ වේවා, අපිට මෙතන මානසිකාරය නැවත ඒහා එකට තවදුරටත් ධර්මය හටගන්න තැනදී නැවත එකතුවක් නොවන නම් ඒ ස්පර්ශය එතනින්ම හටගත්ත තැන යම් සමුදය ධර්ම සම්පන්නයි. එතන අවසන් වෙච්ච ක්‍රියාවලිය. ඒක අපිට ආස්වාද කරසාදී කියන්නේ ඔබ බෙදන්නේ නැතුව මේ ක්‍රියාවලිය සිදුවෙන දේ ඒක හඳුනගන්න නැතුව ක්‍රියාවලිය සිදුවෙන්න ආරින්න. එතකොට ඔබට මෙතන බෙදීමකට තවදුරටත් බෙදන්න දෙයක් ඉතුරු වෙනවා කියලා බලන්න. තවදුරටත් මෙතන ඔබට අයිතියක් තියෙනවද බෙදන්න? මේ අයිතියක් තියෙනවා. එතකොට මේ සිත කියන වර්ධවාගත්ත වැටහීම තුළ හැඟවිලා තියෙන ආස්වාදයේ ස්පර්ශ කරලා එලිච්ච ගතිය. ඒකට අයිතිකාරයෙක් වෙච්ච එක තමයි විදීම තිබෙන්නේ. එතකොට මේ සිත කියන දේ ඇතුලේ කියන කතාවක් කියන එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේලා දේශනා කරන්නේ. මොකද මුලකාරයෙක් වගේ එහෙම නැත්නම් අර අලකොලේට වතුර වැටලා යනවා වගේ ඒක ඇති වෙලා නැති වෙලා යනවා. ඒක මේ ධර්මතාවයන් දෙකක් කියන එක. දැනට උන්වහන්සේලා මේ කොටස් දෙකක් කියන්නේ බාහිර අභ්‍යන්තර වශයෙන් ආයතන වශයෙන් හදුවා. තියෙනවට නෙවෙයි. මේ දෙකක් එකට සම්බන්ධ වෙනවා. එකතු වෙන ගැටීම තියෙන්නේ මේ ධර්මය අනාත්මයන් ඇති. ඒ ක්‍රියාවලිය ගති ස්වභාවයක් නිසා මේකට තවදුරටත් පිළිගන්න තැනක් බෙදන්න ඉතුරුවක් තියෙනවා. මේ අවසන් වෙච්ච ක්‍රියාවලිය කියලා අපිට හිමීට මේක විවේකයෙන් විදර්ශනාවෙන් මගේ ක්‍රියාත්මක භාවයෙන් කොහොමද හඳුනාගත්ත තැනදී සංඥාව එක පාටම යන්නේ ඔන්න හටගත්තා කියන තැනක නතර වෙනවා. ඒකට දැන් හිතන්නේ මේ සංඥාවට හඳුනාගත්ත එකට සිතක් කියලා. නැත්නම් ඔක මගේ කරගන්න එපා. ඒක මගේ කරගන්න එපා. එන මේ සංඥාවට සිතක් කියන්නේ ස්පර්ශයේ විදීමක් ඇති වෙච්ච තැනදී දැන් සිත කියන තැනදී කවදාම ඒ සිත කියන තැනදී පිළිගන්න තැනක් නැති බව දැක්කොත් එතන අනාත්මයක් එක පිළිගන්න නැති වෙනකොට ඊළඟ මොහොතක් නිර්මාණය වෙන්නේ නැති එකයි උනාන්සලා අපිට මේ හේතුව ඔය විදිහට දැක්කොත් මේ අනාත්මයන්ගේ සිත කියන තැනදී පිළිගන්න තැනක් තියනවාද කියලා දැක ගන්නවා. ඒ සිත ඇතුලේ විදීමකට එකින් එක ටික ටික හඳුනාගත්ත තැනදී ආස්වාදයේ නිසා ඒ ආරමුණ වැඩිච්ච ආකාරයේදී මේ විදිහට බෙදීමකට සකස් වෙච්ච ආකාරයේ සකස් වුණොත් බෙදන්න තියෙන්නේ නොදන්නාකමට අවිද්‍යාවට. සීයෙන් කිව්වොත් බෙදන්න තියා ඉතුරු නැතුව අවසන් කියලා. දැන් මෙතන එතනින්ම අවසන් වෙනවා. ඒ තමයි තන උන්වහන්සේලා අපිට පෙන්නන්නේ
ඊළඟට මෙතන මැදමාවතක් කියලා දුන්නේ නැවත නැවත සකස් කරන විදිහකට අහුවෙනවා. නැතුව මැදක් නෙවෙයි. එතන දැනට මේ අන්ත දෙකට අයිතිකාරියක් බෙදනවා. මිසක අනාත්මය බෙදලා මේකට කැමති අකමැති විදිහට අනාත්මය තුල බෙදන්න විදිහක් නැහැ කියලා දැනගන්නවා. ඒක පැහැදිලි වුණාද වහන්සේට? වහන්සේලාට හොඳයි මේක. අපි අනිත් ප්‍රශ්න කරමු. අවසරයි. එහෙමයි මේ මාසක් අවසරයි එහෙමයි. මෑණියන් වහන්සේ අපිට දැන් මේ දේශනාවලදී මෙන්න මේම දෙයක් ඇහෙනවා. සිතක් එනවා. සිත දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. එතකොට සිත දිහා බලාගෙන ඉන්නකොට සිත අවසන් වෙනවද? සිත අවබෝධයටපත් වෙනවද කියලා පැහැදිලි කරලා දෙන්න. මෙහෙමයි ඔබ වහන්සේලා හිත ඒ අහන ප්‍රශ්නේ සිතක් එනවා කියලා කියනවා. සිත දිහා බලාගෙන ඉන්නත් කියලා කියනවා. එතකොට සිත දිහා බලාගෙන හිටියාම සිත අවසන් වෙනවද අවබෝධයටපත් වෙනවද කියලා එහෙමනේ අහන්නේ. එහෙමයි. මේ වෙනස බුදු පියාණන් වහන්සේ සිතක් හෝ කයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ නිත්‍ය වූ දෙයක් කියනවා නම් උන්වහන්සේලා මෙතන බලවත් වෙච්ච තැන එකපාරට සිදුවෙච්ච එකක් ගැන නෙවෙයි උන්වහන්සේලා දේශනා කරන්නේ. ක්‍රමක්‍රමයෙන් මේකට ස්ථිර තැනක් බවට සකස් කරගත් එකක වේගයක් තමයි උන්වහන්සේලා දෙන්නන්නේ. මේක වේගයෙන් ස්පර්ශ කිරීමේ වේගයක් මත ඉක්මනින්ම හඳුනා ගැනීමේ වේගයකට අහු වෙලා කියනවා සිතක් කියලා. හැබැයි සිත සකස් වෙලා තියෙන්නේ එකපාරටම සිතක් ආවේ නැහැ. හඳුනාගත්ත ස්පර්ශී වේගයකට අහු වෙලා එකපාරටම මේ සිතට ආපු මුල පේන්නේ දැන් දකින්නෙම මල් ළඟ තියෙන කැමැත්තකින් දකින්න පුරුදු වෙලා තියෙනවා. මම කැමති විදිහට අහන්න පුරුදු වෙලා තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම මම සකස් වෙන්න අරමුණක් එක්ක බැඳිලා වෙන් කරගත්ත ගතියක වේගයෙන් ස්පර්ශ කරලා කැමති තැනකදී හඳුනා ගන්න තැනක නතර වෙලා තියෙනවා. එතකොට මේක වේගය කොහොමද කියලා මේ මානසිකාරයට හටගත්ත හේතුව මානසිකාරයක් විසක ඒක මම දැනගත් එකක් කියලා එකපාරටම නිත්‍ය තනක් බවට පත් වෙච්ච ආකාරයක් තමයි මේ වේගය කියන්නේ. උන්වහන්සේ මේ වේගයට නතර වෙන්න කියන්නේ අරමුණක් ආවොත් ඔහේ ඒ අරමුණ කියන දේද අපි බලාගෙන ඉන්න නෙමෙයි කියන්නේ අරමුණ සකස් වෙන හේතුවද අනුග්‍රහ නොකර නැවත තවදුරටත් අනුග්‍රහ නොකර සිදුවෙන ක්‍රියාවලිය අපිට සිහිය තුළ කරනවාද ඒකට බැඳෙන්නේ නැතුව මේ ක්‍රියාවලිය සිදුවෙන්න ඉඩ හරින්න කියලා කියන්නේ. ඒ සිත දිහා බලාගන්න කිව්වොත් එහෙම සකස් වෙන තැනදී දිගටම හට ගැනීමක් තුළ අපි දැනගත්ත දෙයක් තුළ තමයි අපි ඒ දැනගන්නේ. එතකොට ඒක යම් වෙලාවක ඒ ක්‍රියාවලිය සිදුවෙන්න ආරම්භ ඒක යටපත් කිරීමක් වශයෙන් තමයි සංසිඳීමක් වෙන්නේ. සංසිඳීමක් මිසක ඒකේ අවබෝධයටපත් වෙන්නේ නැහැ. මොකද ඒක හටගත්ත හේතු කුමක් හේතු කොටගෙනද කියලා මම කියන එකට ස්පර්ශ කළා ඒක අර්ථකථන දෙන්න ගියොත් එහෙම ඒ හේතුව මම මොන අයිතියක්ද කියලා අයිතිය මෙලිලා ඉන්න පුළුවන් තරම් ඒකට අනුග්‍රහ නොකර හිටියොත් පමණමයි ඒක ඇතිවෙච්ච හේතුව දැනගන්න පුළුවන්. එහෙම නැතුව හටගත්ත දේත් එක්ක හඳුනගන්න ගියොත් මේක ක්‍රියාවලිය හා ක්‍රියාත්මක භාවයක් සිදු වෙනවා. ඒකත් එක්කම දන්නේම නැතුව සියුම් වෙනවා ප්‍රෝස වෙනවා. හැබැයි ඒක අවසන් කරලා නැහැ. මුලින් උපුටා දමලා නැහැ. මුල හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි තවදුරටත් අරමුණු වලින් මිදීමේ
විවේකයක් තියෙනවා. ඒකෙත් තියෙන බැඳීම තුළ දෙකක් එකට ස්පර්ශ වෙනකොට දැනෙනකොට හට ගන්නකොට දැනගත්ත කෙනෙක් වශයෙන් නැගිටින ගතිය. නැගිටින ගතියක් තුළ මේක තවදුරටත් දැනීමක් තුළ විඳින්නෙක් වශයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙච්ච ගතිය තමයි මේ නිත්‍ය තැන් මෙතන. ඒ සෑම දෙයක්ම ක්‍රමක්‍රමයෙන් ළඟා වුණා හිතට. එහෙම නැත්නම් පැවිදිච්ච තැනක් ඒව නෙවෙයි. සිතක් ගැන කතා කරන තාක්කල් මම නැගිටලා ඉන්නවා. අනිවාර්යයෙන්. ඒතර මැද ඉන්නවා කියන්නේ බෙදාගෙන මම ඉන්නවා. මම ඉන්න තාක්කල් කැමති අකමැති දෙකක් තියෙනවා. එතකොට මේක ලෞකික උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කෙනෙකුට මේක දකිනවා උපේක්ෂාවක් තුළ යටපත් වීමක් තියෙනවා. විදර්ශනාවෙන් තියෙන්නේ උපේක්ෂාව කියන එකට වඩා නුවණක් මතුවෙනවා. විමසුම් නොවන සිහියෙන් ඉන්නවා. ඉන්නකොට දකිනවා මේකත් එක්ක බැඳී ඉන්නකොට ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනකොට වේගයක් තියෙනවා. ඒකත් එක්ක මේවා දැනෙන තැනදී උපේක්ෂාවක් තියෙනවා. ලෞකික ගතියක්. ලෞකික උපේක්ෂාවදී යටපත් වීමක් විතරයි තියෙන්නේ. ඒක මේ සිතක් එක්ක හඳුනාගත්ත අරමුණේ වේගවත් බවින් වෙදිච්ච යම් පිහිටා ඉන්න තැනකදී විවේකයෙන් සම්බන්ධතාවයෙන් වෙදිච්ච තැනකදී දැනෙන දෙයක්. නැවත සම්බන්ධ වෙනකොට කිනි ගන්නවා. මේක අවබෝධයෙන් දැක්කොත් මෙතන සම්බන්ධ වෙන තැනදී අනාත්මය කියලා දැක්කනම් මේක අනාත්මය මට බෙදන්න කිසි තැනක මට එතන ඉතිරියක් තියනවාද කියලා අවබෝධ කරගත්ත කෙනෙක් දකිනවා මෙතන මට උපේක්ෂාවක් කරන්න තැනක්වත් මෙතන මොන හේතුවකට මම අර්ථකථන දෙන්න පුළුවන් උපේක්ෂාවට කියලා. අනාත්මය කියන්නේ ඒකට ඕන විදිහට ඇති වෙලා ඒකට ඕන විදිහට නැති වෙන අයිතියකින් බැහැර වෙච්ච ධර්ම එකතු වෙච්ච කිසිම පාලනයක් කෙනෙකුට කරන්න බැරි අයිතියකට නොබෙදිච්ච හේතුවක ගති ස්වභාවයක්. මේ හේතුව දැක්කොත් එහෙම බෙදීමේ ඵලයක් මෙතන හේතු වෙන්නේ නැහැ. ඒ හේතු අනාත්මයක් ගති ස්වභාවය දක්න තාක්කල් මේ සිත කියන වචනයක් අහලවත් ගන්න බැහැ. එතන මමක් නැහැ. මම නැති වෙන්න නම් එතන තියෙන්න ඕනේ මෙතෙක් හිටපු අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ. අවිද්‍යාව සටහන් කවදද මේ අවිද්‍යාව සටහන් මේ විදිහට මම ස්පර්ශ කරලා මට බෙදීමට මම ගියේ කොමන අයිතියක් තුළද? මේක අයිතිකාරියක් නැති වෙන්නේ. කවදා නැති වෙන්නේ සිතේ අයිතිය. සිත බෙදෙනවා කියන තැනදී සිත නිරුද්ධ කළා නෑ. සිතේ නිරෝධයනේ. ඒ හඳුනාගත් සංඥාව තුළ විදීම් වලින් විදිලා මේක නිරෝධ කරපු ආකාරයක් තමයි කියන්නේ. විදීමෙන් මිදෙන්න. එනම් මේ ධාතුව කියන තැනදී දැනෙච්ච ගති ස්වභාවයකදී දැනීම තුළින් නැගිටිච්ච ගතියට හික්මීමේ බලවත් භාවය නිසා ලෝකයේ තුල අවබෝධයෙන් මේ වගේ රැවටුණ ගතිය කලකිරීම තුළ තවදුරටත් ක්‍රියාත්මක වීමේ ගතියෙන් මිදුණු විවේකයේ කියන තැනදී සම්බන්ධතාවයක් නැහැ කියන එකයි අයිතිකාරයේ විවේකයක් නෙමෙයි. ක්‍රියාත්මක භාවයෙන් සම්බන්ධතාවයෙන් මිදුණ මේ නෙක්ඛම්මේ කියන තරම් ධර්මතාවයක් වශයෙන් සම්බන්ධතාවයෙන් මිදිච්ච තැනක තමයි මේ සිත ඒ ආකාරයෙන් මේ දැනට සිත කියන වේගයකට අහු වෙච්ච දිහා සිතේ සකස් වීම බලාගෙන ඉන්න එක තුළ සිතට හේතු සකස් වෙන ආකාරයයි බලාගන්න කියන්නේ. මේක හටගත්ත හේතුවයි බලන්න කියන්නේ. සිතේ දිහා බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. සිතක් තියෙනවා, සිත දිහා බලාගෙන කෙනෙකුත් තියෙනවා. ඒකට අනාත්මය කියන්න පුළුවන්. ඒකට අනාත්මය කියන්න බෑ. සිත නිකන් නෙමෙයි සිතට හටගන්නේ කොහොමද කියලා ඒ හේතුව හොයාගෙන කොටයි
ඒ ධර්මතාවයන් ස්පර්ශය වෙනකොට කවදායි ආස්වාදයෙන් එකතු වෙන්නේ කොහොමද? ඒ ධර්මයේ එකතු වෙන තැනදී දෙකක් එකට ගැටෙනකොට ඒ ධර්මයේ ස්පර්ශ කරපු තැන තමයි දැනුත් තේනා මේ බෙදන්නට කැමැති අකමැති විදිහේ මැදමාවතක් කියලා මේ එකතු වෙන තැනදී බැඳෙන්න එපා කියලා ඊළඟ මොහොතක් නිර්මාණය කරන්න. මෙතන එකට නෑ. මේක වෙන් වෙච්ච එකක්. ඇසට අරමුණක්, කනට සත්‍යයක් කියලා හරි. ඒ දැනට ඇස කන නාසය කියලා දුන්නේ මම කියලා හිතාගෙන මගේ කියලා මේ වැරදි අවබෝධයෙන් දැනට පෙන්නවා, බාහිර අභ්‍යන්තර වශයෙන් පෙන්නවා. දෙකක් එකට ගැටෙන ගතියක් පෙන්නවා. අයිතියක පෙන්නවා. ඔබ මේ බෙදන්න යන අයිතිය පෙන්නවා. එහෙනම් ඒ ධර්මයෝ දෙකක් එකට සකස් වෙන තැනදී එකට නැහැයි කියලා පෙන්වන්න මැදක් ගෙනාවට නැවත එකතු වෙන අවස්ථාවක් එහෙම නැත්නම් හට ගැනීමක් කියලා පෙන්වන්න මෙතනදී මැදක් කියලා පෙන්වුවේ ඒක එකට නැහැයි කියන එක පෙන්වන්න. එකට විදින්න ඔබට අයිතියක් නැහැ. මේ හටගන්න හේතු එතනම අවසන් කියලා දැක්කොත් එයා දකින රූපේ පැත්තට හැරෙනවා. අවසන් කියලා දැක්කොත් රූපේ පැත්තට හැරලා රූපේ අවසන් වෙනවා. ඒ තමයි මේ රූපේ අනිත්‍ය බව වටහාගන්නේ. මේක කවදාවත් දැනට කෙනෙක් කියලා හිතුවත් උපදින්න කෙනෙක් නැහැ. උපදින්න කෙනෙක් කියලා දැනට ගත්තේ ඒ වචනේ ගත්තේ හටගන්න හේතුවක් මෙතන හට ගැනීමක් නෑ. විනිච්ච දේවල් මෙතන තියෙන්නේ. අනිත්‍ය වෙච්ච දේවල්, අනාත්ම වෙච්ච දේවල්. ඒතර මෙතන ඉපදෙනවා කියන තැන උන්වහන්සේ අපිට වචනයක් දුන්නේ හට ගන්නවා කියන තැනක ස්පර්ශ කරමින් ඉන්න තාක්කල් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන් මෙතන හටගෙන නිරුද්ධ වෙන තැනදී ඔබ තවදුරටත් නැවත බලාපොරොත්තුවක් මත ඉන්නවා හට ගන්නකම්. නැවත හට ගන්නකම් බෙදන්න. බෙදෙන තැනට මෙතන අවසන් කියලා පෙන්වන්නයි මේ යන්නේ. මේව කවදාවත් ඒ හට ගැනීමක් නෙමෙයි උනේ බිඳුණු බවක් එතන තිබුණේ අවසන් වෙච්ච එකක්. ඒ නිසා සිතේ අවබෝධයට සිත හටගන්න හේතුව හොයාගත්තොත් ඒ හේතුව හටගන්න මේ කුමක් හේතු කොටගෙනද කියලා දැනගත්තොත් තමයි කාය ස්පර්ශයක් කියලා කවදා හරි මොනවාක් අපිට පෙන්නලා තියෙන්නේ. මානසිකාරයකට එකතු කරගෙන මනෝස්පර්ශයක් ලැබෙන පටිසම්පාදය තුළ අවිද්‍යාව පත්‍ය සංඛාරය ඇතිවෙච්ච හේතුව තමයි අවිද්‍යාව. අදගත් මානසිකාරය තුළ. මේ සංස්කාර තුළ දැනෙන සෙමින් නැගිටගෙන ඇලී ගැටීම් තුළ බෙදීමකට අහුවෙච්ච ආකාරයක් තමයි නාසලා මේ නාම රූප දෙක වශයෙන් නාසලා දේශනා කරන්නේ. පැහැදිලි වුණා මේ නාසභාවයට හොඳයි තේරුම් ගන්නයි. එහෙනම් මේ නාස තව ඔබ වහන්සේලා තවත් ගැටලු තියෙනවද? එහෙමයි. මෑණියන්වහන්ස සිත නිහඬ වුණාම හොඳට කෙලස් පේනවා කියලා කියනවා. සිත නිකම්ම නිහඬ වෙනවද නැත්නම් නිහඬ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. සිත කියන්නේ වෙනත් එකක් නෙමෙයි සකස් වීමක්. සිතට එකපාරට ආපු දෙයක් නෙමෙයි. වේගයෙන් අරමුණට එකතු වෙච්ච තාම තමයි සිත කියන්නේ. ඒකට අරමුණ නැති වුණොත් නිහඬ වෙනවා. සිත නිහඬ කරන්න බෑ. ඒකට හේතුව වේගය හඳුනගන්න නැතුව ස්පර්ශයෙන් මිදිච්ච තැනකදී දමණය වෙච්ච තැනදී ඒහා එකතු වෙන සම්බන්ධතාවයෙන් මිදිච්ච තැනදී සිත කෙලස් කියන්නේ බැඳීම් කියන දැනදී එකට එකතු නොවෙච්ච තැනදී නිහඬ බව කියන්නේ සත්‍ය තුළින් තමයි නිහඬ වීම තියෙන්නේ. බලයෙන් නිහඬ කරන්න බෑ. සමාධියක් තුළින් යටපත් කිරීමක් කරනවා. ඒකට අර්ථකථන දුන්න විදිය තමයි බුද්ධානන් වහන්සේලා මෙතන ආයතන නිරෝධයක් කරේ. මොකද මේ භාවනාවේදී පවණ හිත සංසුන් වෙලා වේගසුවේ ඉන්නකොට සමතය කියන තැනක් දුන්නා. හැබැයි විදර්ශනාදී පෙන්න මොනතරම් ඇහැට රූප පෙවුණා ඒහා අභාගන යන්නේ ඒ තුල විදීමකට සකස් වෙන්නේ නැහැ මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශයත් තුළ. ආයතන නිරෝධයක් තමයි කියන්නේ. ආයතන කියන්නේ නැවත ස්පර්ශයන් දෙකක් එකට එකතු වෙනකොට
එකට එකතු වෙලා මම කියලා හිතාගෙන අරමුණේ බැදී යන වේගයක් තිබුණා. මේ අරමුණේ බැදී යන වේගය උන්වහන්සේ අරමුණ කියන තැනදී මෙතන සංඥාවේ තියෙන නිවැරදි භාවයට නිවැරදි කරා අවිද්‍යාව තුල උන්වහන්සේ පෙන්වන අවිද්‍යාවට අරමුණක් එකට එකතු වෙන්න තිබුණාට විද්‍යාව තුල සත්‍ය තුල එහෙම එකට එකතු වීමක් පරමාර්ථ ධර්මතාවයක් තුල එහෙම පිළිගන්න තරක් නැහැ. පිළිගන්න තරක් නැතුව පරමාර්ථයන්ගේ අනිත්‍යතාවය අනාත්මතාවය තුල මේ නිහතතාවයේ සත්‍ය කියන තැනදී අසත්‍යයට වේගයක් තිබුණට සිතකට ගමන් කරන්නට එතනින් සත්‍ය තුල පරමාර්ථ ධර්මයට පිළිගන්න තරක් නැහැ. මේ නොපවැත්ම කියන තැනදී දැනටත් නොපවැත්ම කියලා කතා කිරිල්ලකුත් තියෙන්නේ මෑණියන්වහන්සේ පවතිනවා කියන එක. නැවත හටගන්නවා නැවත තැන තියෙනවා කියන තැන. එහෙම නැතුව මෙතන බෙදීමක් තියෙන තාකල් තමයි පවතිනවා නොපවතිනවා කියලා හරි වචනයක් කතා කරන්නේ. පරමාර්ථය කියන තැනදී කිසිම දැනීමක් එතනද පිළිදලා එතන හඳුනගන්න දෙයක් නැති වෙනවා. සංඥාව තමයි නිරුද්ධ කරන්නේ. මේ සංඥාව තමයි ක්‍රමක්‍රමයෙන් විඥානික ආහාර කියන්නේ නිත්‍ය වුණේ මේක. නැත්නම් සංඥාව එතන පිළිගන්න තැනක් නැහැ. ප්‍රඥාවෙන් විලෝකයේ කියන තැනකට හරි ගෙනාවේ විඥානය කියන්නේ හැමතිස්සෙම නිත්‍ය සටහනක් ලෙසින් ඔය සිත කියන තැනක නතර කරනවා. බෙදීමක නතර කරනවා. විඥානීය කියන තැනක නතර කරනවා. විදීමක් කියලා නතර කරනවා. සිතිවිලි වල නතර කරනවා. රූපයක් කියලා හරි දැක්ක සටහනක් තුල නැති කරනවා. මේ නතර කරනවා. හිතා එතන තැනක් හදනවා. පරමාර්ථ ධර්මයක් තුල පිළිදලා තැනක් එහෙම නැහැ. තැනක් එහෙම නැහැ. ඒ මිදුණා කියන වචනයක් හරි පරිහරණය කරන්න දැනට එතන මිදෙනවා හරි තියෙනවා හරි කියන්නේ බැඳිච්ච තැන නෙවෙයි. ආරණ්‍යයට බව කියන්නේ ඒක කිසි කතාවක් නැහැ. කතාවක් නෑ අනාත්මයෙන් කතාවක් නෑ. අනාත්මය තුළ තමයි දකින්නේ මම නැති වෙනවා. මම කියන ධර්මතාවය නැති වෙනවා. නමුත් මේක නොකිය බෑ. මේ කියන දේවල් පිරිසුදු කරන්න ඕනේ හින්දා තමයි උනත් පෙන්නන්නේ නිවන සියලු දුක්ඛයන්ගේ නිමාව කියලා. අරමුණු රහිතයි කියනවා. ඒ නිවනට පිළිගන්න තැනක් නැහැ. පැවැත්මක්ද නොකියමි. චුතියක්ද නොකියමි. උපතක්ද නොකියමි. නේද? ඒ නිවනට ගමන් කිරීමක් තියෙනවා. ඒ කිසි තැනක පිළිගන්න නැවත ගමන් කරන්න තැනක් නැහැ. දැන් යම් තැනක් පිළිදල තැනක් කතා කරන තාක්කල් මුල හෝ මැද හෝ අග හෝ තැනක් නෙමෙයිද? එතන තැනක් ගැන කතා කරන්න දැනගත්ත කෙනෙක් ඉන්න ඕනේ. දැනෙච්ච තැනක් තියෙන්න ඕනේ. දැනෙච්ච තැනදී දැනගත්ත තැනක් නෙවෙයි. ඒ තැනක් ඒ දැනගත්ත තැන ආස්ති දැනගත්ත කෙනෙක් නැද්ද? කෙනෙක් ඉන්නවා. අනාත්මය කියන ඊට වඩා බොහෝ බවල වෙන අපි ඒ නමස්කාර කරන්න උන්වහන්සේ මේ ධර්මයට නමස්කාර කරනවා කියන්නේ මම ධර්මතාවයක් කියලා කියන්නේ කිසි තැනකට බැඳිච්ච තැනක් එහෙම නෙවෙයි. එදා තමයි කියන්නේ මහණෙනි නිවන ඇත. ඒ පෘථිවි ධාතුව නැත්තේ පීඨා වාසය කරන්. ආපෝ ධාතුව නැත්තේ. තේජෝ ධාතුව නැත්තේ. උන්වහන්සේ පෙන්නනවා වායු ධාතුව නැත්තේ. උතර කොහේ හරි පීඨලා ආස්වාදයෙන් ආකාසං ඡායතනෙ නැත්තේ කියලා. විඥානං ඡායතනෙ නැත්තේ. ආකින්චා යතන නැත්තේ. නේව සංඥා නා සංඥා මේ මෙලව පරලව සඳහන් විශ්යාල හඳුනගත් තැන නෙවෙයි. හඳුනගත් තැන ඒ නිවනට ඒ මන්ද නොකියමි. යාමන්ද නොකියමි. නිවිච්ච කෙනෙක්වත් ගිය කෙනෙක්වත් නෙවෙයි. මේ ස්පර්ශය කියන්නේ එකට ගැටිලා බිලිච්ච හඬට එකතු වෙලා ගැටෙන තැනදී
තැනක් හදාගෙන ඒ ධර්මය වෙනස් වෙන තැනදී ධර්මතාවයන් වලට එකතු වෙලා ආස්වාදයෙන් වැඩිච්ච හඳුනගත් සංඥාව තමයි කවදාරේ සංඥා වේද සිත කියලා හඳුනගත්ත යම් තැනක් තියෙනවා. ඒ සිතේ නිරෝධය තමයි මෙන්න කවදාරේ උන්වහන්සේලා මෙතන සියලු දුකින් නිදහස් වෙන්නේ. සිත කියන තැන නිදහස් වෙන ඔබගේ අයිතියක් තියුණා. සිත කියන්නේ හටගත් හේතුක විදීම ආස්වාදයක්. එතන යම් තැනක පිටා වාසය කරාද සියලු දුක්ඛයන්ගේ නිමාව තමයි ඒ හඳුනගත් නිවැරදි භාවයටපත් වෙනකොට පිටාලා වාසය කරන දරක් නැති වෙනවා. ඉතින් මේනාස මේ අපේ දේශනාව පටන් ගත්ත හේතුව සිතාන්ත දෙකක් යන බව දැකලා මැද තියාගෙන ඉන්න කියලා ඒ කියන්නේ දේශනාවක් එතන මැද ඉන්න කියන තැනදී උන්වහන්සේ ඉන්නේ මැද කියන්නේ ඉන්න තැන නෙමෙයි මැද කියන තැනකදී බෙදෙන්න කෙනෙක් මතුවෙන තැනදී අන්ත දෙකෙන් මැද ඉන්න කියන එකක් නෙමෙයි අන්ත දෙකෙන් මිදෙන තැනක් තමයි උන්වහන්සේලා දේශනා කළේ. අන්ත දෙකක් දේශනා කරේ මේ අන්ත දෙකෙන් මිදෙන තැනක් කිව්වේ අන්ත දෙක මැදේ බෙද කෙනාගේ නිදහස් වෙනවා. මමත්වයෙන් නිදහස් වෙනවා. ඒ මානිය සැඟවිච්ච මම කියලා ගත්ත ආස්වාදයේ ඇලිලා බෙදීමකට හසු වෙච්ච ඒ මමත්වය මෙතෙක් බෙදෙන තැනින් මිදෙන බවක් තමයි උන්වහන්සේලා එන අපිට දේශනා කරලා මේ සියලු සංඥාවලින් අපිට මිදෙන නිදානතාවයෙන් අප කරගත්ත තැනදී බෙදන්න කෙනෙක් නෑ. ඒක බෙදුණු විතරකල් ඒහා බැඳිච්ච තැනකදී ඇතිවෙච්ච කැමැත්ත අකමැත්ත තැනදී බෙදුණු මිසක බෙදන්න මෙතන ඉතුරු නැතුව අවසන් වෙච්ච අනාත්මයන්ගේ පරමාර්ථ ධර්මය එකට නැති බව අපිට වටහා දුන්න උතුම් බුදු සසුනක අසිරිමත් දහමයි අපි නම් මෙතෙක් අපි මේ සියලුම ධර්මතාවයන්ගේ අවබෝධයෙන් භාග්‍යවතුන් වහන්සේලා අපිට ඊට කිසි තැනක ලැබෙච්ච තැනකදී අවබෝධ කරගන්න අපිට කිසිම තැනක පිළිගන්න තැනක් නැති වෙන විදිහට ආයතනයන් ගැන අපි යම් දෙයක් පිළිතලා වාසය කරා නම් මේ ආලෝකයේ අඳුරතනදී මෑණියන් වහන්සේ අපි හිතමු ඉස්සරහට අපිට යම් සටහනක් සකස් වෙනවා නම් මේ අපේ මම කියන තැනදී විදිහට කියපු තැන අඳුර තුල වැසිච්ච තැනදී අඳුර සෙවණැල්ල අපේ ඉදිරිපිට ඇස ඉදිරිපිට යම් සටහනක් ඉදිරියට ආවොත් මම කියන මේ ඇස කියන තැන බැහැලා සටහනෙන් මුවා වෙච්ච තැනදී හැඩයක් තුල අපි නතර වෙලා තියෙනවා නම් අපේ ඇස් දෙක මම කියන තැනදී ඇස නෙමෙයි කියන මේ ඇසේ විරෝධය වෙනවා. එහෙනම් හඳුනාගත් සංඥාවෙන් යම් තැනක් රූප ස්වභාවය කියන රූපේ කියන්නේ යම් සටහනක් තුලදී ඒක සටහන විසින් මම කියන තැනදී හඳුනා ගන්න තැනදී සටහන විසින් මුවා කරපු තැනදී ඒ සටහන මුවා වෙච්ච ආකාරය තමයි මේ අඳුර සෙවණැල්ල. එතකොට ආයතන නෙමෙයි එතන හටගත්ත සංඥාවල් එතන තියෙන්නේ. ඊට ඇහෙනවා කියන තැනදී මෙන්නස කන කියන තැනදී ඇහෙන සත්‍යයෙන් වසා ගන්න තැනදී ආයතනයක් නෑ මෙතන කන කියලා තැන නිත්‍ය වශයෙන් හඬවසින් හඬ බලවත් වෙලා සත්‍ය බලවත් වෙච්ච ආකාරය අසතේ වශයෙන් කියලා දැනට රූපේ කියලා වර්ණ කියන තැන හඬ කියන තැන මුවා වෙච්ච ආකාරය ආයතනයක් නෙවෙයි හඬ විසින් මේ බලවත් වෙච්ච හඬ බලවත් වෙච්ච ආකාරය ඊළඟ ආග්‍රහණය තුල වෙනස එතන නාසයක් නෙවෙයි මෙතන සුවඳ එතන බැඳීම තැනදී සුවඳ බලවත් වෙච්ච ආග්‍රහණය බලවත් වෙච්ච ආකාරය රස කියන තැනදී ඒ ධර්මය ඒ රස කියන ස්වභාවයෙන් ගතියක් බලවත් වෙච්ච ආකාරය ස්පර්ශය වෙන තැනදී මේ පොට්ටබ්බේ තියෙන සියුම්ම තැන කාය ස්වභාවය කියන තැනදී අනාත්මයේ තුරදී අපිට කායානුපස්සනාව වඩන්න කියන්නේ මෙතන රූප ශබ්දගත ස්පර්ශයන් ටිකක් පමණයි මෙතන පිළිතරන්න ඔබට අයිති එක
තුල නතර වෙන්න බෙදන්න තැනක් මෙතන නැහැ. ඒ ධර්මයන්ගේ මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශයන් ටිකක්